සියලු දෙනාටම සුබ දවසක්. රුවන්වැලි සෑය වඳින්න ගිහලා මම දැකපු දෙයක්. ගොඩ දෙනෙක් වඳින ස්ථානයක් තියෙනවා. ඉතින් ඒක පෙන්වන්න තමයි ඔයගලන්ට අද මම මේ වීඩියෝ එකේ කරන්නේ. ඔයගලන්ට පේනවා ඇති මෙතන තියෙනවා ඇද්දල පාට. සුදු පාටට පොඩි ගලක් වගේ මැණික් ගලක් වගේ ටිකක් ලොකු ස්ථානයක් තියෙනවා. මේ මෙතනට ඇවිල්ලා සියලු දෙනාම දන ගහලා වඳිනවා ස්පර්ශ කරනවා. මොකද්ද කියලා නම් මේකේ රහස මම දන්නේ නැහැ. ඔයගොල්ලන්ට පෙන්වන්නත් එක තමයි මම මේ වීඩියෝ එක කරේ මේ ස්ථානය. ඇත්තට මේක තියෙන්නේ මෙතන තියෙන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ප්‍රධාන දොරටුව තියෙන රුවන්වැලි සෑයේ අර ඔය පේන විදියට ප්‍රධාන දොරටුව තියෙන ඔයගොල්ලෝ දන්නවා හැමෝම. ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා දකුණු අත පැත්තට එනකොට ඔයගොල්ලන්ගේ දකුණු අත පැත්තට එන්න ඕනේ. ඔය තියෙන ප්‍රධාන දොරටුව තියෙන්නේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා ඔයගොල්ලෝ දකුණු අත පැත්තට එනකොට උතර තියෙනවා පොඩි කහපාට බම්ප් එකක් වගේ එකක්. දකුණු අත පැත්තේ ටිකක් ඇවිදගෙන යනකොට ඔය තියෙන කහපාට බම්ප් එකක් වගේ එකක් තියෙනවා. ඒ ස්ථානයේ මුල්ලේ දාගබ කෙරවලට වෙන්න වගේ තමයි ඔය තියෙන මේ බම්ප් එක. ඔය දිගේ එනකොට දාගබ කෙරවලට එන්න වගේ තමයි මේක පිහිටලා තියෙන්නේ. මම මේක පෙන්වන්න හේතුව තමයි ඇත්තට මෙතනට එන හැමෝම මේක අල්ලලා වඳිනවා ස්පර්ශ කරනවා. ඒකේ තියෙන දේ මොකක්ද කියලා නෑ ඇත්තට මම දන්නේ නැහැ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි කමෙන්ට් එකක් දාන්න මේක මොකක්ද කියලා. පොඩි විස්තරයක් කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න මොකක්ද කියන එක. ඇත්තටම රුවන්වැලි සෑය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ලෝකේ තියෙන බලගතුම ස්ථානය යක් බලගතුම ස්ථානය වෙන්න ඕනි. මම එහෙම හිතනවා ඇත්තටම. අපි බෞද්ධයෝ හැමෝගෙම පූජනීය ස්ථානය. ඉතින් ඔයගොල්ලෝ හැමෝම මෙතන ගිහිල්ලා බලන්න මොකද්ද කියලා මේකේ පොඩි කමෙන්ට් එකක් දාන්න කෙනෙක් ඉන්නවා. සිළු දෙනාටම බුත් සරණයි.